යාපනීය සංවර්ධනයට වැඩි වගකීමක් දෙමළ සන්ධානයටත් තියෙනවා. සංවර්ධනයේ මුදල් ආපසු යවන්නත් එපා. ජනපති දෙමළ සන්ධානයට කියයි. ත්‍රස්තවාදයෙන් දුක් විඳි ජනයාට ත්‍රස්තවාදයක් නිසා යලි පීඩා විඳින්න ඉඩ නොතැබිය යුතුමයි. ඒ සැමගේ වගකීමක්. ජනපති දැඩි අධිටනක. පොදුරද මඩලු රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම ස්ථිරයි. තීරණයේ කිසිදු වෙනසක් නැහැ. මහලේකම් ශර්මා සහතික වෙයි. අවශ්‍ය තරම් විදේශ සංචිත ඇත. ඒ නිසා ජගත් මුල්‍ය අරමුදලේ මීළඟ ණය ප්‍රදානය අවශ්‍ය නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණයක්. අනුරාධපුරටත් තලවකැලේටත් ටෝනේඩෝවෙන් දැඩි හානි. ඉදිරි දින කිහිපයේත් ටෝනේඩෝ අවධානමක්. කාලගුණයෙන් අනාවැකි. දෙමළ සන්ධානය සමග දීඝ කන එජාපය එපා කියමින් එජාප මන්ත්‍රී රංගේ විකල්පයට අරාදී. තුන්වන න්‍යෂ්ටිකත් හදා බැලීමත් සාර්ථකයි. උතුරු කොරියාව පවසයි. ජගත් ආරක්ෂක මණ්ඩලය කැළඹේ. හදිසි රැස්වීමකුත් කැඳවා. දේශීය පුවත්. යාපනීය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවලදී දෙමළ සන්ධානයටත් වැඩි වගකීමක් තිබෙනවා. සංවර්ධන කටයුතු සඳහා යොදවන මුදල් ආපසු භාණ්ඩාගාරයට හරවා යැවීමට ඉඩ නොතබන්නයි ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ගමේ සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන ප්‍රතිපාදන නිසි ලෙස භාවිතයට නොගැනීම පිළිබඳ ජනාධිපතිතුමාට පැමිණිලි ලැබී තිබේ. එම මුදල් නැවත මහා භාණ්ඩාගාරයේ වෙත ආපසු හරවා යවූ අවස්ථා බොහෝමයක් පිළිබඳ ජනාධිපතිතුමන්ට තොරතුරු ලැබී ඇත. යාපනීය ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිතුමා කියා සිටියේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ලබා දෙන මුදල් සංවර්ධන කටයුතු සඳහා යොදා නොගෙන ආපසු භාණ්ඩාගාරයට යැවීම යාපනයේ ජනතාවට කරන අසාධාරණයක් බවයි. ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් එම ප්‍රතිපාදන යොදවා ජනතාවට සේවය කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. විශේෂයෙන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් නියෝජනය කරන ප්‍රදේශවල සංවර්ධන කටයුතු වලට යොදවන මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවෙන බවට පැමිණිලි ලැබී තිබුණි. යාපනයේ ජනතාවට රජය නොසලකන බවට ජාත්‍යන්තරයට හඬ නගන දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ ජනතාවට ලබා දෙන ප්‍රතිපාදන නිසි ලෙස අදාළ කාර්යයන්ට යොදවනවා දැයි නිරීක්ෂණය නොකිරීමද කනගාටුවට කරුණක් බව මෙහිදී ප්‍රකාශ විය. යාපනය දිස්ත්‍රික් නියෝජනය කරන දෙමළ සන්ධාන මන්ත්‍රීවරුද මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්ව සිටියහ. දශක 3ක් පුරා ජනතාවට දුක් පීඩාගෙන දුන් ත්‍රස්තවාදයට යලිත් හිස එසවීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේ වගකීමක්. ජාති ආගම් භේද සංවර්ධන ප්‍රතිපත්තිය තුල නැහැ. ජනපති යාපනයේදී අවධාරණය කරයි. යාපනය දිස්ත්‍රික්කය තුළ රජයෙන් මෙතෙක් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ එහි ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලෙන යාපනයේ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය. මැති ඇමතිවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීහු රැසක් යාපනයේ පැවති බෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්ව සිටියහ. ජනතාව වෙනුවෙන් වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කිරීම සියලු නිලධාරීන්ගේ වගකීමයි. සංවර්ධනය කිරීමේදී ජාති ආගම් ભેද කිසිවක් නොසලකන බව අවධාරණය කළ ජනාධිපතිතුමා රටේ සියලු ජනතාවගේ සතුට තම සතුට බවද කියා සිටියේය. තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන සියලු නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය නිරන්තරයෙන් බැඳී සිටින බවද පෙන්වා දුන් එතුමා ජනතාවට කරන සේවය දෙවියන්ට කරන සේවයක්සේ සලකා ඉටු කළ යුතු බවද පැවසීය. වර්ග කිලෝමීටර 1012ක යාපනයේ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන පවුල් 1,85,955ක 6,07,158ක් වූ ජනතාව වෙනුවෙන් රජය මෙතෙක් ක්‍රියාවට නැංවූ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් විමසා බැලින. මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේ තමා යාපනයේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ පෞද්ගලිකවම අධීක්ෂණය කළ බවත් එහිදී දක්නට ලැබුණේ නගර ආසන්නයට පමණක් වැඩි වශයෙන් සංවර්ධන කටයුතු සීමා වී ඇති බවත්ය. නගරයට සේම ගමටද එම සංවර්ධනය ගලා යාමේ අවශ්‍යතාව එතුමා පැහැදිලි කළේය. එම වැඩපිළිවෙලේදී ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් උනන්දුවෙන් ක්‍රියා කළ යුතු ආකාරයද රාජපක්ෂ මැතිතුමා පැහැදිලි කළේය.
යාපනයේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා මේ වන විට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති මුදල් නිසි ලෙස යොදවන ලෙසට උපදෙස් දුන්නේය. දිස්ත්‍රික් සංවර්ධන කටයුතු පිළිබඳ මහජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීය. රජය විසින් මෙතෙක් යාපනයේ දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාවට නැංවූ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් විමසා බැලිය. මහාමාර්ග, කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, දීවර, ප්‍රවාහන, විදුලි බල ව්‍යාපෘති, පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය මෙන්ම නිවාස සංවර්ධන ව්‍යාපෘති හා නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිනා. යාපනයේ අර්ධද්වීපයේ අඳුර දුරලන උතුරු ජනනී විදුලි බලාගාරය ජනපති අතින් විවෘත කෙරේ. යාපනයේ ආලෝකවත් කිරීමට මෙගාවොට් 24ක ධාරිතාවක්. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 24ක ධාරිතාවක් එකතු කරමින් උතුරු ජනනී විදුලි බලාගාරය අද අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුණා. යාපනයේ දිස්ත්‍රික්කයේ විදුලි බල අවශ්‍යතාව වෙනුවෙන් ඉදිකෙරුණු උතුරු ජනනී නව විදුලි බලාගාරය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. යාපනයට අඩු වියදමකින් යුත් අඛණ්ඩ විදුලි සැපයීමක් ලබා දීමට උතුරු ජනනී නව විදුලි බලාගාරය විවෘත කිරීම තුළින් හැකියාව ලැබේ. මෙතෙක් යාපනයට විදුලිය සැපයීමට පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට සිදුවිය. උතුරු ජනනී විදුලි බලාගාරය වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය වැය කළ මුදල රුපියල් මිලියන 3500කි. මේ යටතේ මෙගාවොට් 8ක ධාරිතාවකින් යුත් ඩීසල් ජනක යන්ත්‍ර 3ක් ස්ථාපනය කර ඇත. සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කර තිබේ. උතුරු ජනනී බලාගාරය තුළින් විදුලි ඒකක මිලියන 176ක් නිපදවීම අපේක්ෂාවයි. මෙම ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 17.86කි. එමගින් දැනට යාපනයේ දිස්ත්‍රික්කයට විදුලිය සැපීමට දරන මුදලින් වාර්ෂිකව රුපියල් මිලියන 1350ක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. යන්ත්‍ර ධාවනය සඳහා දැවිතෙල් යොදා ගැනේ. තෙල් කබඩා කිරීම හා පිරිපහදු කිරීම, පරිසරයට හිතකාමී අයුරින් අපද්‍රව්‍ය බැහැර කිරීම ඇතුළු පහසුකම්ද මෙහි ස්ථාපනය කර තිබේ. මෙම මෙගාවොට් 24ක පමණ විදුලි බලාගාරය මං හිතනවා මේ රටේ ජාතික ආර්ථිකයට විශාල වාසියක් එකතු කරපු විදුලි බලාගාරයක් කියලා. ලංකා විදුලි බල මණ්ඩලය විසින්ම දැවිතෙල් පාවිච්චි කරලා මේ විදුලිය නිපදවනවා. ඒ විදුලි බල මණ්ඩලයට අයිති මේ බලාගාරයක්. එතකොට මෙම ඒකකයක් නිපදවන්න අපිට යන්නේ රුපියල් 17ක් පමණ මුදලක්. මැති ඇමතිවරු ඇතුළු පිරිසක් විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ. උතුරු ජනනී විදුලි බලාගාරය ඉදීම තුළින් අඛණ්ඩව විදුලිය සැපීමේ හැකියාව උදා වෙනවා. චමිල් ආනන්ද, වරුණ ලක්මාල් සමගින් මම සුරේන් රබේපාල යාපනයේ චුන්නාක්කම් ප්‍රදේශයේ සිට. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජනායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම ස්ථිරයි. පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයාගෙන් කතානායකවරයාට සහතිකයක්. දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව කමලේෂ් ශර්මා මහතා එම සංකීර්ණය නිරීක්ෂණය කළේය. අනතුරුව කතානායකවරයා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා අතර සාකච්ඡා පැවැත්වින. මහලේකම්වරයා එහිදී ප්‍රකාශ කොට ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ පවත්වන බවයි. වීසා ලබා ගැනීමේදී සමාජික රටවල් අතර විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී අදහස් හුවමාරු වූ බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මෙහිදී පැවසීය. අනිවාර්යයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සම්මේලනය ලංකාවේ පැවැත්වෙන බවත් ඒ සඳහා මහා බ්‍රිතාන්‍යයේ මහරජින ඇතුළු සියලුම රාජ්‍ය නායකයන් සහභාගී වන බවත් එතුමා විසින් ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ සමාජිකයෙකු වීම තුළින් හැම කෙනෙකුටම යම් වරප්‍රසාදයක් ලැබිය යුතු බව මහලේකම්වරයාගේ මතය වුණා. ඉදිරියේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ගමන් කිරීමේදී ඉතා පහසු වීසා ක්‍රමයක් ලබා දීම සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මීළඟ ණය ප්‍රදානය ලබා නොගැනීමට තීරණය කරයි. අවශ්‍ය තරම් විදේශ සංචිත පැවතීම ඊට හේතුව බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමරිකා ඩොලර් බිලියන 7 මට්ටමට ළඟා වී ඇත. එය 2009 දී ඇමරිකා ඩොලර් බිලියන 1ක් විය. ඒ අනුව අප සතුව ප්‍රමාණවත් විදේශ සංචිත පවතින බැවින් ණය මුදල ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
අයවැය හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ මෙරට ආර්ථිකය යහපත් බවත් ශ්‍රී ලංකාවට හොඳ විදේශ වෙළඳපොළක් නිර්මාණය වී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසූ බවද මහ බැංකුව සිහිපත් කරයි. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ යාමට රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය හේතු විය. දල ජාතික නිෂ්පාදිතයේද කැපී පෙනෙන වර්ධනයක් පවතී. මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේදී විදේශ ආනයන වියදම සැලකිය යුතු අයුරකින් පහත වැටීම හේතුවෙන්ද විදේශ විනිමය රට තුළ වැඩි වශයෙන් ඉදිරි කර ගැනීමට හැකි විය. ආහාර මෙන්ම රථවාහන ඇතුළු අනෙකුත් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදමද සැලකිය යුතු අන්දමින් පහත වැටීම පසුගිය වසරේ සමස්ත ආනයන වියදම පහත වැටීමට හේතු විය. එය ඊට පෙර වසර හා සැසඳීමේදී කැපී පෙනෙන ප්‍රවණතාවකි. සංචාරක කර්මාන්තයේ ඉහළ යාම 17.5%කින් වර්ධනය වූ අතර පසුගිය වසරේදී ප්‍රථම වරට සංචාරක පැමිණීමේ සංඛ්‍යාව මිලියනය ඉක්මවීමද රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යාමට හේතු වී තිබේ. මෙසේ විදේශ සංචිත ඉහළ යාම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තවදුරටත් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. මධ්‍ය විරාමයකින් අනතුරුව යලිත් හමුවෙමු.